ශාස්ත්‍රය. ගාල්ලේ ඉන්න. ගාල්ලට ගිය. ගාල්ලට යන්න ඉන්න. ඔය කාට හරි ගාලු කොටුව ඇරෙන්න වෙන කොටුවක් ගාල්ලේදී බලන්න හම්බෙලා තියෙනවද? මීට කලින් මං හිතන්නේ මේ જાතිය කොටුවක් කොහොමත් හම්බ වෙන්නේ නැහැ. හෙට ඒ කියන්නේ මේ මාසේ 15 වෙනිදා අන්නේ ඓතිහාසික අවස්ථාව උදා වෙනවා. ඒ කියන්නේ දර්ශන වාර දෙකකදී ඒ විදිහට ගාල්ලේ ගිහිල්ලා ගාල්ලේ තිබ්බ ගාලු කොටුවට අමතරව මේ පහුවුණ එහෙම නැත්නම් 2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ වැඩිම සම්මාන ගණනක් දෙනපු අසංග සහායකාරගේ කොටු නාට්‍ය බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තවත් නාට්‍යයක් වගේ කියලා හිතනවද? නෑ. ගොඩක් නාට්‍ය ජීවිතේට බද්ධ වෙච්ච කතාත් එක්ක තමයි එන්නේ. හැබැයි මේක ජීවිතේට මාර විදිහට බද්ධ වෙලා තියෙනවා. කොටු පැනලා තියෙනවද? පණින්න හිතාගෙන ඉන්නවද? පැනලා නැහැ. පැනලා නැත්තම් බලන්න. පණින්න හිතාගෙන ඉන්නව නම් ඒත් බලන්න. මම කියන්නේ පණින එක හොඳද නරකද කියලා. ඒක දැනගන්න ඕනේ ඔයාම තමයි. අනේ ඉතින් අපි ඕවට නෑ. අපිට ඕන්නේ නෑ. ඒක නිසා කොටු ගැන අපිට දැනගන්න දෙයක්වත් නෑ. බලන්න දෙයක්වත් නෑ කියලා කාට හරි හිතෙනවා නම් එහෙම හිතන්න එපා. මොකද වෙන කවුරු හරි පණින්න ඉන්න කොටුවක් ඇතුලේ ඒ ප්ලෑන් එක ඇතුලේ අපි ඉන්නවද දන්නේ නැහනේ. ඒක නිසා බලන්න එන්න. ඊළඟ එක මේක මෙච්චර පුණුපුණා කියන්න තව ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද මේ chance එක තියෙන්නේ ඔයාලට විතරයි. මට නෑ. මොකද මට ඒක කවදාවත් බලන්න හම්බෙන්නේ නෑ. මොකද මේ නාට්‍ය ඇතුලේ ඒ රංග දක්වන භූමිකා අස්සේ ජවනිකා අස්සේ මාත් ඉන්නවා. ඉතින් කොහෙද මම ඒක බලන්නේ? ඉතින් ඒක නිසා ඔයාට ඒ chance එක ඔයා බලන්න හෙට අනිවාර්යෙන්ම එන්න. මම තැන කියන්නම්. ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේදී තමයි හෙට ওই විදියට 3:30 සහ 6:45 කියන කොටු දර්ශන වාර දෙකක් ඕගොල්ලෝ වෙනුවෙන් වේදිකාගත වෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එහෙනම් එන්න හම්බෙමු. කොටුවක් පණින්. හරි.